හලෝ යාළුවනේ කොහොමද ඔයාලට ටෙක්නික් ලයිෆ් channel එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම අද වෙද්දි AI ගැන අහලා තිනවනේ. ගොඩක් අය Google Gemini පාවිච්චි කරන්නේ නිකම්ම ප්‍රශ්නයක් අහලා උත්තරයක් ගන්න විතරයි. ඔයා දන්නවද මේකෙන් අපේ දෛනික වැඩ කටයුතු කොච්චර ලේසි කරගන්න පුළුවන්ද කියලා? අද මම ඔයාලට කියලා දෙන්නේ අනිත් අය දන්නේ නැති Google Gemini එකෙන් වැඩ ගන්න පුළුවන් සුපිරිම ටිප්ස් 5ක් ගැන. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. tip number 1 සිංහලෙන් වැඩ ගන්න පුළුවන් සුපිරිම AI එක. පළවෙනි ට්‍රික් එක තමයි Gemini එකේ තියෙන සිංහල භාෂා හැකියාව. අනිත් AI වලට වඩා මේක සිංහල පට්ටම ස්වාභාවිකයි. ඔයාට ඔෆිස් එකට යවන්න ඕන නිවාඩු ලියුමක්, පොස්ට් යවන්න ඕනේ ඊමේල් එක හරි, එමත් නැත්නම් රචනාවක් වගේ දෙයක් හරි තියෙනවා නම් නිකම්ම සිංහලෙන් මට මේ විදිහට ලියුම ලියලා දෙන්න කියලා ටයිප් කරන්න. කිසිම ව්‍යාකරණ වැරද්දක් නැතුව නියම සිංහලෙන් මේක අපිට ටයිප් කරලා දෙනවා. try කරලා බලන්නකෝ. tip number 2 content හදන අයට මාරම උදව්වක්. දෙවැනි එක තමයි මම ගොඩක් ආස කරන ෆීචර් එක. ඔයා YouTube, Facebook වලට AI වීඩියෝ හදන කෙනෙක් නම් මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එකේ අදහස Gemini එකට දීලා මේකට ගැලපෙන text to video prompt එකක් ලියලා දෙන්න කියලා අහන්න. එතකොට camera angles, lighting ඔක්කොම ඇතුළත් කරලා සුපිරිම ඉංග්‍රීසි prompt එකක් මේකෙන් ලියලා දෙනවා. ඔයාට තියෙන්නේ ඒක අරගෙන වීඩියෝ හදන tool එකට දාන එක විතරයි. tip number 3 ලොකු files තප්පරෙන් කියවමු. තුන්වෙනි ට්‍රික් එක කැම්පස් යන අයටයි ඔෆිස් වල වැඩ කරන අයටයි ගොඩාක් වැදගත්. හිතන්න ඔයාට පිටු 100ක විතර ලොකු PDF එකක් කියවන්න තියෙනවා කියලා. දැන් ඒක කියව ඉන්න ඕනේ නෑ. කෙලින්ම ඒ PDF ෆයිල් එක Gemini එකට අප්ලෝඩ් කරලා මේකේ තියෙන වැදගත්ම කරුණු ටික මට සාරාංශ කරලා සිංහලෙන් දෙන්න කියලා අහන්න. තප්පර කීපයක් යද්දි මුළු පොතම කියවලා මේක අපිට කෙටි සටහනක් හදලා දෙනවා. tip number 4 පින්තූර වලින් ප්‍රශ්න අහමු. හතරවෙනි එක තමයි පින්තූර අඳුරගන්න තියෙන හැකියාව. ඔයා ළඟ තියෙන ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ඒකේ ඉන්න මිනිස්සු ගාන කීයද නැත්නම් මේ ෆොටෝ එකේ තියෙන භාණ්ඩය මොකද්ද කියලා අහන්න පුළුවන්. පාරේ යනකොට දැකපු වාහනයක්, ගහක් ගැන විස්තර හොයාගන්න මේක නියම ටූල් එක. tip number 5 කෝඩින් වැඩ ලේසි කරගමු. අවසාන සහ පස්වෙනි ට්‍රික් එක තමයි ඔයා කෝඩින් කරන කෙනෙක් නම් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය. ඔයාගේ කෝඩ් එකේ තියෙන එරර් එකක්, බග් එකක් හොයාගන්න බැරුව ඉන්නවනම් කෙලින්ම ඒ කෝඩ් එක මෙතනට කොපි කරලා මේකේ වැරද්ද හදලා දෙන්න කියලා අහන්න. තප්පරෙන් වැරද්ද පෙන්නලා අලුත් කෝඩ් එක මේකෙන් ලියලා දෙනවා. අවසානය. ඔන්න ඔය ටිප්ස් ටික පාවිච්චි කරලා ඔයාලගේ දෛනික වැඩ කටයුතු ගොඩක් ලේසි කරගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. ටෙක්නික් ලයිෆ් channel එක අදම subscribe කරන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ඊළඟ දවසේ හමු වෙමු. ජය වේවා.